හරි. එතකොට අද කෙටි සටහන තමයි තුලාශ්ම කල්පිතය කියන එක සරල කතාවක් තියෙන අපි ඉක්මනට ඒක පැහැදිලි කරගමු. හරිද? තුලාශ්ම කියලා කියන ළමයි මේ අපි ගත්තොත් ශාකවල මේ තුලාශ්ම කල්පිතයෙන් අපි පැහැදිලි කරන්නේ ශාකවල ගුරුත්වයට ප්‍රතිචාර දැක්වීමට තේ තමයි අපි කතා කරන්නේ ශාකය පාඩමේ. තුලාශ්ම කියලා කියන ළමයි ඝනත්වයේ වැඩි සනාල ශාකවල හම් වෙන පිෂ්ඨ කණිකා වර්ග. හරිද? ඒවා තියෙන්නේ මූලාග්‍ර කොපුවේ සමහර සෛලවල. මූලාග්‍ර කොපුවේ තියෙන හැම සෛලයකම නෙමෙයි සමහරක් සෛලවල පහළ කොටස් වල තැන්පත් වෙලා ඉන්නවා. මම ඉක්මනට නිකන් අතුරු නැඳලා පෙන්නනවා. මේ තියෙන මූලාග්‍ර මේ තියෙන මූලාග්‍ර විභාජකේ මූලාග්‍ර විභාජකය සනාල සිලින්ඩරේ තියෙනවා. මේ තියෙන්නේ මූලාග්‍ර කොපුව. හරිද? මූලාග්‍ර කොපුවේ තියෙනවා මෙන්න මේ විදිහට සෛල. මේ සෛල වලින් සමහරක් සෛලවල යට හරිද සමහරක් සෛලවල යට තියෙනවා නම් මෙන්න මේ විදිහේ පිෂ්ඨ කණිකා જાතියක් ඝනත්වයේ වැඩි පිෂ්ඨ කණිකා වලට පේන නැති කියලා හිතනවා. මෙන්න මේ විදිහට සමහරක් සෛලවල තියෙනවා මේ පිෂ්ඨ කණිකා. හරිද? මම එක සෛලයක් වලට පේනවා මම දැන් අරන් පෙන්නන්නම්. මේ තියෙන්නේ සෛලයක් නම් ওই සෛලේ යට හරියේ තියෙන මෙන්න මෙහෙම පිෂ්ඨ කණිකා එකතු වෙලා. හරිද? මම එක සෛලයක් අරන් පෙන්නුවේ. පැහැදිලිම දෙවි කියලා හිතලා. හරිද? ওই විදිහට තියෙනවා. සමහරක් සෛල වල තියෙන හැම සෛලයකම නෙමෙයි මූලාග්‍ර කොපුවේ. හරි. හරිනේ ඔක මතකයි. දැන් මම ඇත්තකට වර්ධනය වෙන මුලක් ගන්නම්කෝ මෙන්න මෙහෙම. හරිද? මේ තියෙන එතකොට මූලාග්‍රස්ත විභාජකය මේ විදිහට සනාල සිලින්ඩරේ තියෙනවා. හරිද? ඔන්න මේකෙත් තියෙනවා මොනවාද? මූලාග්‍ර කොපුවේ තියෙනවා සෛල. එතකොට මේ සෛලවල ළමයි සමහරක් සෛලවල තුලාශ්ම තියෙනවා. එතකොට ඒ තුලාශ්ම හැමතිස්සෙම තියෙන ගුරුත්වයේ පැත්තට ගුරුත්වයට ප්‍රතිචාරයක් පිට දැන් මේ පැත්තට තිබ්බා මේ සෛලයේ යට තමයි තුලාශ්ම කියන ඒවා එක්ස්ප්‍රෙස් වෙන්නේ. හරිද? ඔන්නම එක්ස්ප්‍රෙස් වෙනවා. පේනව නේද? හරි. එතකොට මේකේ අර සංකීර්ණ කතාවක් තියෙනවා. ඔය ඒක ඔයාලට මේ සම්පත් පොතේ දිනනේ කෙලින්ම මේ කැල්සියම් 2+ ප්‍රතිව්‍යාප්තිය කියලා සරලව දීලා තිබුණා. මෙහෙමයි වෙන්නේ. ඔය ඇත්තටම මේ තුලාශ්ම ළමයි සෛලේ පහළට එද්දී හරිද පහළට එද්දී මේ ඒව වැදෙනවා සිනිඳු අන්තප්ලාස්මයේ ජාලිකාව. හරිද? මේ විදිහට සෛලේ පහළට මේ තුලාශ්ම ඒකරාශී වෙනකොට ඒ සෛලයේ ඇතුලේ තියෙන සිනිඳු අන්තප්ලාස්මයේ ජාලිකාවල ඒවා වැදිලා කැල්සියම් 2+ නිදහස් වෙනවා. හරිද? ඒ කැල්සියම් 2+ කියන එක්කෙනා නිදහස් වීම සක්‍රිය කරනවා දැන් මේ හැම සෛලයක් ඇතුළෙම තියෙනවා ළමයි ඔක්සින් කියන එක. හරිද? ඔක්සින් කියන එක ශාක වර්ධක ද්‍රව්‍ය තියෙන ඔක්සින් තියෙනවා. එතකොට අර විදිහට තුලාශ්ම ඇවිල්ලා සෛල ඇතුලේ තියෙන සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකාවල වැදිලා කැල්සියම් 2+ නිදහස් කරනවා. කැල්සියම් 2+ නිදහස් කිරීම හේතුවක් වෙනවා සෛලවල ප්ලාස්ම පටලවල ප්‍රෝටීන විවෘත වෙලා සෛල අතර මේ ඔක්සින් ටිකට පරිවහණය වෙන්නේ. නැත්තම් සෛලයක් ඇතුලේ තමයි ඔක්සින් තියෙන්නේ. එතකොට අර විදිහට කැල්සියම් 2+ නිදහස් වීම හින්දා එයා හේතුවක් වෙනවා ප්ලාස්ම පටලවල ප්‍රෝටීන විවෘත වෙලා ඒ හරහා ඔක්සින් වලට සහ කැල්සියම් 2+ වලට ගමන් කරනවා. දැන් මේකෙදි වෙන්නේ මෙහෙම දෙයක්. මේ විදිහට තුලාශ්ම පහළට ඒකරාශී වෙද්දී හරි. දැන් මේ රෝගේ පැහැදිලිනේ. මම මේකේ මේ එක සෛලයක් අරගෙන ඔයාලට පැහැදිලි කරන්න. හරිද? එක සෛලයක් විතරක් ඇඳලා පැහැදිලි කරන්න ලේසි වෙන්නේ. ඔන්න තියෙනවා මේක 70කට වර්ධනය වෙන මූලාග්‍රයක්. මේ තියෙන මූලාග්‍ර විභාජකයේ ඔන්න සනාල සිලින්ඩරේ ඔන්න තියෙනවා. හරිද? මම මෙතනින් එක සෛලයක් ගන්නම්කෝ මෙන්න මෙහෙම. එක සෛලයක් ගත්තා. ඔය සෛලයේ යටට තුලාශ්ම ඒකරාශී වෙනවා. හරිද? මම මේ කොළ පාටින් අඳින්නේ සෛලයේ තියෙන ඔක්සින්. කොළ පාටින් ඇඳලා තියෙන සෛලයේ තියෙන ඔක්සින් යට නිල් පාටින් ඇඳලා තියෙන්නේ තුලාශ්ම. මේ තුලාශ්ම ඒකරාශී වෙද්දී ඒවා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකාවල වැදිලා ඒවේ ඉන්න කැල්සියම් 2+ මොකද වෙන්නේ? නිදහස් වෙනවා. කැල්සියම් 2+ මොකද වෙන්නේ? මේ ඉන්න තැන්වල ඉඳන් මෙහෙම ගමන් කරනවා. ප්‍රතිව්‍යාප්ත වෙනවා. මේ වගේ ඉන්න කැල්සියම් 2+ ප්‍රතිව්‍යාප්ත වෙනවා. ඇයි? තුලාශ්මාව. නිකන් හිතන්නකෝ තුලාශ්මාව මට ඉන්න වේ කියන්නේ.
මගේ තැන ගත්තා නම් එයා වෙන තැනකට යනවා වගේ තුලාශ්ම මොකද වෙන්නේ? ඉන්න තැනින් මෙන්න මේ හරියට එන්නේ. මේ විදිහට කැල්සියම් 2+ මෙන්න මේ තැන් වලට එන්නේ. හරිද? කැල්සියම් 2+ එද්දී එයා පස්සේ කවුද එන්නේ? මේ ඔක්සින් කියන එක්කෙනත් ගමන් කරනවා. ඔක්සින් කියන එක්කෙනත් එයා පස්සේ මේ විදිහට ගමන් කරලා මෙහෙම ගමන් කරලා මෙන්න මේ තැන් වලට එනවා. හරිද? එතකොට ඔය ඔක්සින් අපි කියනවා පාර්ශ්වික පරිවහනයක් වෙනවා කියලා. ඒ කියන්නේ ඔක්සින් අර තනාල සිලින්ඩරයේ වටේට මූලාකෘති වටේට මෙහෙම පරිවහණය වීගෙන කැල්සියම් 2+ පස්සෙන් යනවා. හරිද? එතකොට ඔන්න මම එක සෛලයක් අරගෙන කිව්වේ මෙතන තියෙන හැම සෛල එකම, ඒ කියන්නේ තුලාශ්ම තියෙන හැම සෛල එකම මේ විදිහට වෙනවා. එතකොට කැල්සියම් 2+ මොකද වෙන්නේ? මේ පැත්ත වලට යනවා, එයා පස්සෙන් ඔක්සිනුත් යනවා. ඔය ඔක්සින් ගමන් කරද්දී ළමයි යට පැත්තට යන ඔක්සින් ප්‍රමාණය වැඩි. ඔයා හිතන්නකෝ මේ හරියට දැන් මම මේ හරිය අඳින්නේ තික් චුට්ටයි. මේ කොළ පාටින් මම පෙන්නන්නේ ඔක්සින්. යට හරිය මොකද වෙන්නේ? ඔක්සින් ඒක රාශිය වෙනවා වැඩි. මේ සෛල වල ඉන්න ඔක්සින් මේ පැත්තට යනවා. ඒකට ඒ යද්දි යට පැත්තේ මූලාග්‍ර යට පැත්තට ඔක්සින් ඒක රාශිය වෙනවා වැඩි. උඩ පැත්තට සාපේක්ෂව. ඒතර ඔයා දන්නවා ඔක්සින් වැඩි වෙද්දි මොකද වෙන්නේ? වර්ධනය කියන එක නිෂේධනය වෙනවා. එතකොට ඔක්සින් මේ විදිහට මේ සෛල දික්වන කලාපේ යට පැත්තේ ඒක රාශිය වෙනවා උඩට සාපේක්ෂව. අන්න එතකොට ඔක්සින් වැඩි කියලා කියන්නේ වර්ධනය නිෂේධනය වෙන එක අඩුයි. නිෂේධනය කියන්නේ වර්ධනය වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. නිෂේධනය වෙන එක අඩුයි නෙමෙයි. වර්ධනය වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. උඩට සාපේක්ෂව. හරිද? උඩ පැත්තට සාපේක්ෂව යට පැත්තේ වර්ධනය අඩුයි. එතකොට මොකද වෙන්නේ? උඩ පැත්තේ හොඳ වර්ධනයක් වෙනවා. දැන් මම හිතන්නේ මේක දැන් පහළට පැත්තට ගමන් කරන මුලක් නේ තියෙන්නේ. ඔන්න මේ පැත්තෙන් හොඳට වර්ධනය වෙනවා. වර්ධනය වෙද්දි මේ මුල මොකද වෙන්නේ? මෙහෙම ගුරුත්වයේ පැත්තටම නැවෙනවා. එතකොට මේ පැත්තේ වර්ධනය අඩුයි, මේ පැත්තේ වර්ධනය වැඩි. මේක පොඩ මෙන්න මේ විදිහටම මුල හැදෙනවා. මේ පැත්තෙන් වර්ධනය වැඩි වෙලා මුල පහළට ගුරුත්වයේ පැත්තටම ප්‍රතිචාරය දක්වන විදිහට හැදෙනවා. හරිද? ඕක තමයි කතාව. එහෙනම් පොයින්ට්ස් ටික මතක් කරගන්න. මූලාග්‍ර කොපුවේ සමහර සෛල වල හැම සෛල එකම නෙමෙයි තුලාශ්ම කියලා පිෂ්ඨ කණිකා జాතියක් තියෙනවා. එතකොට ඒව හැමතිස්සෙම ගුරුත්වයේ පැත්තට තමයි හැදගෙන්නේ. එතකොට එයා මූලාග්‍ර කොපුවේ සමහර සෛල වල පහළ කොටස් වල තැම්පත් වීම හින්දා කැල්සියම් 2+ ප්‍රතිව්‍යාප්තිය වුණා. කැල්සියම් 2+ ඒ සෛල වල ඉන්න කැල්සියම් 2+ එයා ඉන්න තැනින් ගමන් කරන්න ගත්තා. එතකොට ඒක ඔක්සින් වල පාර්ශ්වික පරිවහණයට හේතුවක් වුණා කැල්සියම් 2+ ප්‍රතිව්‍යාප්තිය. අන්න ඔක්සිනුත් මොකද කරන්නේ? පාර්ශ්වික පරිවහණය වෙන්න ගත්තා. පාර්ශ්වික පරිවහණය වෙද්දී ඔක්සින් කියන එක්කෙනා යට පැත්තේ ඒක රාශිය වෙනවා වැඩි උඩ පැත්තට සාපේක්ෂව. ඔක්සින්ගේ සාන්ද්‍රණය වැඩිවීම වර්ධනය අඩු වෙන්න හේතුවක් වෙනවා. එතකොට උඩට සාපේක්ෂව යට වර්ධනය වෙන වේගය අඩුයි. ඒ හින්දා උඩ පැත්ත ඉක්මනට වර්ධනය වෙනවා, යට පැත්තේ වර්ධනය අඩුයි. ඒ හින්දා මොකද වෙන්නේ? මුල හරියටම ගුරුත්වයේ පැත්තටම, ඒ කියන්නේ පහළටම හැදෙනවා. මේ පැත්තෙන් වර්ධනය වෙලා ඒක හරියටම මෙන්න මේ වගේ තත්ත්වයටම පත් වෙනවා. හරිද? ඒතර මේ වගේ තියෙන මුලකත් ඕකම තමයි වෙන්නේ. මේ විදිහට පහළට වර්ධනය වෙද්දී තුලාශ්ම ඒක රාශිය වෙනවා. කැල්සියම් 2+ මේ හරියට එනවා. කැල්සියම් 2+ එක්ක ඔක්සිනුත් එනවා. හරිද? කැල්සියම් 2+ එක්ක මේ හරියේ ඔක්සිනුත් එකතු වෙනවා. එතකොට මේ දික්වන කලාපේ සෛල දැන් අපි ගත්තොත් සෛල විභාජනය වෙන කලාපේ දික්වන කලාපේ කියලා තියෙනවානේ. මම මේ ගත්තොත් මේක විභාජනය වෙන කලාපේ කියලා මේ තියෙන ඒකේ සෛලනේ. එතකොට මේ සෛල වල යට හරියේ ඔක්සින් ඒක රාශිය වෙලා තියෙනවා. හරිද? ඔක්සින් ඒක රාශිය වෙලා තියෙන. එතකොට යට පැත්තේ සෛල වලට වඩා සෛල දික්වන කලාපේ මෙන්න මේ සෛල වල දික්වන ප්‍රමාණය වැඩි. දැන් බලන්න මේ සෛල වල සයිස් එක මෙච්චරයි නම් මේවා ඉක්මනට දික් වෙනවා. මොකද මේ හරියම ඔක්සින් වැඩි. හරිද? ඔක්සින් වැඩි වෙද්දී යට පැත්තේ දික් වෙන එක අඩු වෙනවා. උඩ සෛල මොකද වෙන්නේ? දික් වෙනවා. එතකොට නෝමල් පහළට වර්ධනය වෙන සෛල එක නම් මෙහෙම, පැත්තට වර්ධනය වෙන සෛලයක් නම් මේ විදිහට ඇවිල්ලා මේ තත්ත්වයටපත් වෙලා මෙන්න මේ විදිහට තමයි මුල පහළට ගුරුත්වයට වර්ධනය වෙවි යන්නේ. හරිනේ? ඕක තමයි සරල කතාව. අපි රිසෝස් බුක් එක බලමු මොනවද පොයින්ට්ස් ටික කියලා. හරි. ශාක ගුරුත්වයට ප්‍රතිචාර දැක්වීමට තමයි මේක කතා කරන්නේ. ඒතර ඒකේ පොයින්ට්ස් කිහිපයක් තියෙනවා. ශාක ගුරුත්වය හඳුනාගන්නේ තුලාශ්ම තැම්පත් වීම මගින් කියනවා. තුලාශ්ම කියලා කියන්නේ සනාල ශාක වල හමු වෙන විශේෂණය වූ ලා වර්ගයක් වෙන අතර ඒවා පිෂ්ඨ කණිකා ගහන වේ.
ස්ට්‍රක්චර්ස් ඒවල අහන්න පුළුවන් තුලාශ්ම කියන්නේ මොනවද කියලා. මොනවද? සනාල ශාක වල හම්බ වෙන පිෂ්ඨ කණිකා ගහන සහිත විශේෂණීය වූ ලව වර්ගයක්. අන්න එහෙම ඔක්කොම ටික ලියන්න. හරිද? නිකම්ම සනාල ශාක වල හම්බ වෙන විශේෂණීය විච්ච ලව වර්ගයක් කියන්න එපා. පිෂ්ඨ කණිකා ගහන කියන එකක් දාන්න. ඒක පොයින්ට් එකක් වෙන්න පුළුවන් ලකුණකට. හරිද? තුලාශ්ම වලට ගුරුත්වය යටතේ සෛලයේ පහළ කොටස් වල තැන්පත් විය හැක. මේවා මූලාග්‍ර කොපුවේ සමහර සෛලවල ස්ථානගත වී ඇත. MCQ එක අහන්න පුළුවන් තුලාශ්ම මූලාග්‍ර කොපුවේ සියලුම සෛලවල ඇත කියලා නෑ. සමහර සෛලවල තමයි තියෙන්නේ. හරිනේ. තුලාශ්ම කල්පිතෙන් මොකද වෙන්නේ ඔන්න මූලාග්‍ර කොපුවේ පහළම කොටසේ තුලාශ්ම එක්රැස් වීමෙන් කැල්සියම් 2+ ප්‍රතිව්‍යාප්තිය සිද්ධ වෙනවා. ඉන්න තැනින් ප්‍රතිව්‍යාප්ත කරගත්ත එයා. ඒක මොකක්ද උනේ? ඒ හින්දා ඔක්සිජන් වල පාර්ශ්වික පරිවහනය සිද්ධ කරා. වටේට සිලින්ඩරේ වටේට පාර්ශ්වික පරිවහනය සිද්ධ කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සෛල දික්වන කලාපේ යටපැත්තේ කැල්සියම් 2+ සහ ඔක්සිජන් ඒක රාශී වීම සිද්ධ වෙනවා. උඩට සාපේක්ෂව යටපැත්තේ වැඩිපුර ඒක රාශී වෙනවා. අධික ඔක්සිජන් සාන්ද්‍රණයේ මුලේ සෛල දික්වීම නිෂේධනය කරනවා. මේ හරිය සෛල දික්වීම නිෂේධනය කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට යටපැත්තේ සෙමෙන් වර්ධනයකුත් උඩ පැත්තේ ශීඝ්‍ර වර්ධනයකුත් සිද්ධ වෙලා මුල පහළට වර්ධනය වෙනවා. මෙහෙන් වර්ධනය වීගෙන ඇවිල්ලා මේක කෙලින් පල්ලෙහාටම වර්ධනය වෙන්න හැදෙනවා. හරිනේ. ඕක තමයි මම කිව්වේ මම මේකේදී අර පැත්තකට වර්ධනය වෙන මුලකත් වාට කියලා දුන්නා. කෙලින් පහළට වර්ධනය වෙන මුලකත් වෙනදී කියලා දුන්නා. ඕක තමයි සරල කතාව. ඒතර මේකෙත් මේ වචන ටික තමයි හරියට ඕන වෙන්නේ. කැල්සියම් 2+ ප්‍රතිව්‍යාප්තිය, ඔක්සිජන් වල පාර්ශ්වික පරිවහනය, හරිද? යටිපැත්තේ ඒක රාශී වෙන ඔන්න ඔය ටික. හරිද? මේකෙත් සරල කතාව මතක තියාගන්න. පියවරින් පියවර ලියන්න. මුලින්ම කියන්නේ මොනවාද තුලාශ්ම කියන්නේ? හරිද? ඒවා මොන සෛලවලද තියෙන්නේ? ඊට පස්සේ ඒවා මොකක්ද කියන්නේ? එයා පහළ තැන්පත් වීමෙන් සෛලවල කැල්සියම් 2+ ප්‍රතිව්‍යාප්තිය කරා. කැල්සියම් 2+ ප්‍රතිව්‍යාප්තිය ඔක්සිජන් වල පාර්ශ්වික පරිවහනයට හේතු වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒවා සෛල දික්වන කලාපයේ යටිපැත්තේ ඒක රාශී වුණා. අධික ඔක්සිජන් සාන්ද්‍රණය සෛල දික්වීම නිෂේධනය කරා. ඒ නිෂේධනයේ හින්දා උඩ පැත්තට සාපේක්ෂව යටපැත්තේ වර්ධනය අඩු වුණා. උඩ පැත්තේ ශීඝ්‍ර වර්ධනයක් සිද්ධ වුණා. ඊට පස්සේ මුල පහළට වර්ධනය වුණා. හරිද? වචන ටිකත් එක්ක ඉක්මනට මතක් කරගෙන කෙටි සටහන ලියන්න. කෙටි සටහන පාඩම් කරන්න. රෑ 10ට ඔයාලට Zoom session එකක් දෙනවා. ඒකට ඇවිල්ලා රචනාව ලියන්න තියෙනවා. හරි. අපි එහෙනම් හෙට මාතෘකාවෙන් හම්බෙමු.